මුලින්ම කියන්න තියෙන්නේ මේකට ලොකු සතුටක් තියෙනවා මේ දැන් මම මෙහෙම මේ OTT platforms launch කරන මේ අවස්ථා ගණනාවකට ගිහිල්ලා තියෙනවා ලංකාවේ. මේකේ ලොකු විශේෂයක් තියෙනවා. ඒ විශේෂය මේ නිකන් කියන්න පුළුවන් මේක free platform එක. ඒක මහා ගැඹුරක් තියෙනවා. ඒ ගොඩක් අය දන්නේ නැහැ. සාමාන්‍ය මේ අපි කවුරුත් පිළිගත්තනේ. ඉස්ලාම කතා කරපු අධ්‍යක්ෂතුමාත් කිව්වා මේ වැදගත් කතාවක් බිස්නස් එකක්. ඒක ඉතින් නොබලගෙන ඉන්න ඕනේ නැහැ කියලා. ඒක ඊට වඩා තව අර්ථයක් තියෙනවා. හැමතැනම තියෙන වෙළඳ තරංගයක්. ඉතින් OTT platform කියන්නේ තරංගයක්. Netflix වේවා Amazon Prime වේවා ඒව ගත්තත් ඒ තරංගේ ඔක්කොම තරංගයක්. සිනමාව ගත්තද හැමතැනම තරංගයක් තියෙන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කිසිම අවස්ථාවක මේ තරංගේ ප්‍රතිලාභ ජනතාවට හම්බෙන්නේ නැහැ. ඒ තරංගේ ප්‍රතිලාභ ජනතාවට හම්බෙන්නේ නැහැ. දැන් මෙතන මෙහෙම එකක් තියෙනවා. මෙතන තියෙන වෙළඳ තරංගේ ප්‍රතිලාභේ ජනතාවට ලැබෙන එක. ඒ නිසා ෆ්‍රී හම්බෙන්නේ. දැන් කවුරුත් කල්පනා කරන දෙයක් ඒක. ඒ ප්‍රතිලාභී ජනතාවට ලැබෙන්නේ. ඒතර ජනතාව විශාල වශයෙන් එක්රොක් වෙනවා. ඒකට ආදරය කරන හොඳ නම් ආදරය කරනවා. ඒකත් එක්ක මහා මැසේජස් ගොඩක් යනවා. ඒ නිසා ඒක තාම හොඳ සද්භාවී මේ ව්‍යාපාරයක්. වෙළඳ තරංගේ මම දන්නේ එහෙම ලංකාවේ මොනම ආයතනයක්වත් තියනවද කියලා. මම දන්න විදිහට මේක තමයි මේ එහෙම මේ වෙළඳ තරංගේ වාසිය සම්පූර්ණ ජනතාවට දෙන. බය නැතුව බය කරන්නේ. සල්ලි ගන්න නැහැ කියලා මේ ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. මේ ගෞරවය ගාමිණීට දෙන්න කැමති. ගාමිණී කොහොමත් පුදුම නිර්මාණාත්මක මිනිසෙක්. කෙසේ වුවත් මම නැවත එන්නේ ඉතින් මේක ඉතා වඩාත්ම දියුණු මට්ටමින් ඉතාම සියුම් මට්ටමින් මේ පුද්ගල රසවින්දනයට නැවත පැමිණීම තමයි OTT කියලා කියන්නේ. over top television. ඒ කියන්නේ over the top television කියන්නේ මේක විවිධ ප්‍රභේද genre දැන් තවත් සොයා ගැනීම ඔක්කොම දේවල් මම ඔක්කොම අපි ගමුකෝ මේ OTT කියන වචනයට මම ඒක විස්තර කරන්න බැරි ලවන්නේ කියන්නේ. තවත් දියුණුවලා තියෙනවා. මේ ස්වාධීන මේ පෞද්ගලික රසවින්දනය. මේකට මිනිස්සු කැමති. හැබැයි මේක වළක්වා ගත නොහැකි. එහෙම නැත්නම් අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතු මහා යථාර්ථයක්. ඒක ඉදිරියේ තවත් වැඩි වර්ධනය වෙන බවයි පේන්නේ. එහි ප්‍රේක්ෂක සංඛ්‍යාව මම හිතන්නේ එන්න වැඩි වෙමින් තිබෙන එකක්. එන්න වැඩි වෙමින් තිබෙන එකක්. මේකේ තියෙන වෙලේ තමයි ඕන කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන්. පොඩි මේ වලමක් තියෙනවා නම් අලුතරම මොබයිල් ෆෝන් එකක් තියෙනවා නම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැම කෙනෙකුටම. ගාමිණීට මන් දෙන අවවාදය තමයි උපදේශ තමයි අවවාද නෙමෙයි. අවවාද නම කවුද? උපදේශ තමයි ගාමිණී පුළුවන් තරම් හරයාත්මක වැදගත් මේ ලෝකයට රටට සමාජයට මනුෂ්‍යත්වයට සේවයක් විය හැකි වටිනාකමක් විය හැකි කන්ටෙන්ට් තෝරගන්න නිකන් දෙනවයි කියලා බාල බඩු දෙන්න නම් එපා. හරිද? මොකද නිකන් දුන්නාම ඕන මගුලක් ගන්න මේකුත් තියෙනවා. ඒක හොඳයි તો මාකටිං එකක් තමයි. නිකන් දෙනකෝ අපි කට් වෙනවා. නිකන් දෙනකොට ඔළුව එක්කම කරලා ගන්නවා අපි. හැබැයි එහෙම ඔළුව එක්කම දෙන්න එපා. ගාමිණී මං හිතනවා ඒක හරිය මනුෂ්‍යත්වයක් තියෙන තාම නිර්මාණශීලී මිනිස්සෙක් වත් දැක්ක මට හම්බෙච්ච සෞහෘදෙක් නිර්මාණකරුවෙක්. ඉතින් ඒ ආරාධනාව ඒ පොඩි උපදේශ පමණක් ඌට දෙමින් මේ කෙටි වචන ස්වරූපේ සාන්දුන උපසිරු දෙනාට ස්තුති කරමින් කතාව අවසන් කරනවා.